කම්මක කුඩා තුප්පත්කේක තුප්පත් කෑන ළමෙක් හිටියා. එයාගේ නම සාරා. සාරගේ අම්මා අසනීපයි. සාරගේ තාත්තා නැහැ. සාරගේ වයස අවුරුදු 12යි. අම්මේ මම මහන්සි වෙලා වැඩ කරලා කවදා හරි අම්මට හොඳ ජීවිතයක් හදලා දෙන්නම්. අම්මව ඉක්මනට සනීප කරනවා අම්මේ. මං අම්මට පොරොන්දු වෙනවා. මන් දන්නවා පුතේ. මගේ කෙල්ලට මං හින්දා හුඟක් කරදරයි නේද? අනේ අයියා අම්මේ එහෙම කියන්නේ. මං දැන් ලොකුයිනේ. මං අම්මට උදව් කරන්න ඕන. අම්මේ මං පරිස්සමෙන් ගිහින් වැඩ කරලා එන්නම්. බය වෙන්න එපා. සාරා හුඟක් උත්සාහවන්තයි. ඇය රස්සාවක් හොයාගෙන යන්න තීරණය කරා. එයා ගමේ පොසත් නිවසකට වැඩට ගියා. බිම් පිරිසිදු කරලා බඩු සෝදලා කුස්සිය වැඩට උදව් කරලා කීයක් හරි හොයාගන්න ඇය වැඩ කරා. මේ ගෙදර හිමිකාරයාගේ දුව නතීෂා. ඇය සාරාගේ දිහා බලාගෙන හිටියා. ඔයා හුඟක් මහන්සි වෙලා වැඩ කරනා නේද? මගේ අම්මා අසනීපෙන්. මට තාත්තා නෑ. මට අම්මව සනීප කරගන්න ඕනේ. මට ජීවිතේ ගොඩාක් කීන තියෙනවා. ඒව කරගන්නයි මං වැඩ කරන්නේ. සාරට ගොඩාක් මහන්සි වුණත් එයා දිගටම වැඩ කරා. එදා සාරා ගොඩාක් මහන්සි වෙලා ගෙදර ගියා. අම්මේ මං ආවා. අනේ මගේ දුවේ. ඔයාට හොඳටම මහන්සි පාටයි අද නම්. ටිකක් මහන්සි අම්මේ. අද පළවෙනි දවසනේ. අම්මව හිතන්න එපා. සාරා අම්මට කෑම කවලා රෑට කෑම කාලා වැඩ ඉවර වෙලාවෙත් පුටුවේ ඉඳගත්තා. පොඩි කඩදාසි කැබලිවල හිතේ ඇඳුන හිතේ තිබුණ මවාගත්ත එක එක රූපවලින් ලස්සන චිත්‍රන්දා. එක දවසක් ඇයගේ ගමේ පොඩි උත්සවයක් තිබුණා. මේ උත්සවයේ පුදුම සිදුවීමක් වුණා. සාරා ඇඳපු චිත්‍රයක් බිත්තියක අලවල තිබුණා. මේ අතරේ ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පිනියක් වුණ මාලියාච්චි මේ චිත්‍රය දැක්කා. මේ චිත්‍ර කවුද ඇන්දේ? කාගේද මේක? සාරා අත උස්සලා දියෙන් කිව්වා, ආච්චි මේ මම. දුවේ, ඔයාගේ මේ දෑත් රන් වටිනවා.
මං ඔයාට උගන්වන්නම් චිත්‍ර අඳින්නේ කොහොමද කියලා. ආච්චි මං ආසයි. ඒත් කොහොමද පුරුදු වෙන්නේ? මං ඔයාට කියලා දෙන්නම්කෝ. සාරට ගොඩාක් සතුටුයි. සාරට හැමතේම ආච්චි කියලා දුන්නා. සාරත් හරිම උනන්දු වෙන්න ඉගෙන ගත්තා. එදා ඉඳලා සාරා උදේ වැඩට ගිහින් වැඩ කරලා හවසට ගෙදර ඇවිත් රාත්‍රියේ චිත්‍ර අත්කම් නිර්මාණ ඉගෙන ගත්තා. හවස හම්බුණ ආච්චි කියලා දුන්න දේවල් හිතින් කල්පනා කරා. සාරා අඳින්න පටන් ගත්තා. පස්සේ චූටි කඩදාසි පාට පැන්සල් ඒව තමයි ඇයිගේ ලෝකය උනේ. දවසක් ගමේ ලොකු චිත්‍ර තරගයක් පැවැත්වුණා. සාරාගේ චිත්‍රයක් එතන තිබුණා. තුප්පක් කෙල්ලෙක්ට පුළුවන්ද මේක ජය ගන්න? මං දුප්පත් වෙන්න පුළුවන්. ඒත් මගේ හීන දුප්පත් නෑ. අම්මා වෙනුවෙන් මම මේක කොහොම හරි කරනවා. ප්‍රථම ස්ථානය සාරා. සාරා දුවගෙන ගෙදරට ගියා. අම්මේ මම තිනුවා. මගේ චිත්‍ර තේරුණා අම්මේ. අනේ මගේ දුව, ඔයා රත්තරන් දුවෙක්. සාරා මන් දැනන් හිටියා දුවේ ඔයා මේක කරනවා කියලා. ගෙවිලා යනවත් එක්කම සාරට තරඟ ජයග්‍රහණයෙන් පසුව නගරේ විශාල ආයතනයක ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. මම ඊට කලින් දැකලම නෑ. මේ ගෙවල් හරි ලොකුයි. අම්මත් හිටියනම් ඒත් මං ආවේ ඉගෙන ගන්නනේ. මං කොහොම හරි හොඳට ඉගෙනගෙන අම්මව හොඳට බලා ගන්නවා. මං ඒක කොහොම හරි කරනවාමයි. බස් විශාල ගොඩනැගිලි වලින් පිරුණ අමුතුම ලෝකයක්. මීට කලින් කවදාවත් නගරේ දැකලා තිබුණේ නැති සාරා හරිම පුදුමෙන් ඒ දිහා බලාගෙන හිටියා. කාලය වේගයෙන් ගෙවුණා. වර්ෂ කිහිපයකින් පස්සේ
චූටි තුප්පත් ගමක තුප්පත් ගෙදරක හැදුන පැටුන සාරා දැන් ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පිනියක්. තමන්ගේම ආයතනයක වැඩ කරන දියුණු කෙනෙක් වුණා. ඉගෙන ගැනීමේ තියෙන වටිනාකම දන්න සාරා තුප්පත් ළමයින්ට නොමිලේ ඉගෙන ගන්න ඉඩ හදලා දුන්නා. සාරාගේ අසනීපෙන් හිටි මවත් සනීපෙන් සුවෙන් ඇය සමග නගරයක ජීවත් වෙනවා. දවසක් සාරා තමන් හිටපු ගම බලන්න ගියා. ඇය මුලින් ජීවත් වුණ පුංචි දුප්පත් ගෙදර ඉදිරියේ නැවතුණා. මේතන තමයි මගේ හීනේ ආරම්භ කළේ. ගොඩාක් ස්තුතියි අපිව ආරක්ෂා කරාට. මං හැදුනේ වැඩුනේ ලොකුනේ මේ ගෙදර. මට ඔයාව කවදාවත් අමතක වෙන්නේ නෑ. දුප්පත්කම ඔයාගේ වැරද්දක් නෙවෙයි. තමන්ගේ තත්ත්වය වෙනස් කරන්න පුළුවන් උත්සාහය කැපවීමයි මත. තමන් ගැන විශ්වාසය තියෙනව නම් ජීවිතේම වෙනස් වෙනවා. විශ්වාස කරන්න මට වගේම ඔයාටත් පුළුවන්. ගෙහින් එන්න. මම සාරා.